ආයුබෝවන් ඔයගොල්ලෝ සියලු දෙනාටම අද වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකකට අපි ඉලෙක්ට්‍රිසිටි යූස් කරද්දී චාර්ජ් කරද්දී අපිට යන වියදමයි අපි ෆුවල් වෙහිකල් එකක් පාවිච්චි කරොත් අපිට යන වියදමයි අතර කම්පැරිසන් එක මම කලින් වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට සඳහන් කරා මම ඊළඟ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට ගාණක් හදලා පෙන්නන්නම් පොඩි කැල්කියුලේෂන් එකකින් පෙන්නන්නම් මොකද්ද වඩාම ලාභදායී දේ කියලා ඉලෙක්ට්‍රික් යූස් කරන එකද පොඩක් කතා කරන්න අපහසුයි අසනීප තත්ත්වයක් නිසා ඉතිං මොනහරි බාධාවක්මුත් ඔගොල්ලොන්ට සමවෙන්න කියලා ඉල්ලා සිටිනවා ඉතින් ඊට කලින් වීඩියෝකට අන්ට කලින් මම ඔගොල්ලොන්ට පොඩි දැනුවත් කිරීමක් කරන්න අවශ්‍යයි මම දැක්කා එකනෙ කමෙන්ට් එකක් දාල්තිනවා එයාගේ අදහස් ප්‍රකාශ කරතින අතරම හරි වටිනවා කමෙන්ට් එක ගොඩක් ස්තුතියට කමෙන්ට් එක දම්මට එයා කියලා තියෙනවා ඉලෙක්ට්‍රික්කාර් හැම එකක්ම හොඳයි හැමතින්ම හොඳයි ඒත් ගෙදර ගිහින් ග්‍රිඩ්ඩකෙන් චාර්ජ් කරනවන විදුලිය හදන්න ගල්ලංගුර අවශ්‍ය වෙනවා එතකොට මුල් අරමුණ අහක යනවා මුල් අරමුණ කියන්නේ අපේ ගැන අප ඉලෙක්ට්‍රික් වෙක ලස් කරදී තව පරිසර සස්ටේනබල් එන EV එන්වර්මට එකක් සොල් කියන කන්සෙප්ට එක තියෙන එකන තිරසාර EV පරිසර පද්ධතිය කියන කන්සෙප්ට ඒ කන්සෙප්ට ඒ තියෙන අදහස අයින කියල තම මෙයාගේ ගල්ලංගුරු යස් කරන්න වෙන හිද ගෙදරින් චාකරද එතකොට මුල්ලරමුණ හක යනවා සෝල පව සිස්ටමකින් චාච් කරනවන තම මුල්ලරමුට ආදරනයක් වෙන්නේ එක ඒයාගේ මති ඇතරම හරිවටම කමෙන්ට් එක එයාගේ කමෙන්ටරම යම්තාක් දුරකට එකක වෙනවා හැබැයි අපි ග්‍රෙඩ්ඩගෙන් චාර්ජ් කරන එක සම්පූර්ණම ගල්ලංගුරු වලින් එන පව කියලා අපට කියන්න බැහැ මොකද එතන් තියන රිනිබල් නජ වලින් ගෙන පව එකත්තේ ඉතින් අපි රජය ලංකාව රජය ටාගට එක දීලතිනව දෙදස් තියවෙද්දි 70% පුනර්ජනී බලශක්තිය යස් කරන්න දෙදස් පණහවෙද්දි සම්පූර්ණයම 100%ක්ම පුනර්ජනනය බලශක්තිය යස් කරන්නත් එතකොට මේ ටාගට් දෙකට අපි ගහම මේ ටාගට් සච්චි කරහම අපේ බිඩ්ඩෙන් අපි ජාච් කරගතර ප්‍රශ්නයක් නැහැ ඇතර ගල්ලංගුරු ඕන එක ගල්ලංගුරුවලින් මේ චාර්ජ් කරහම තර මුල්ල එක ගල්ලංගුරු දහන කරද කාබන් ඩක්සයිඩ් එලිට මුදහරනනේ තකොට ඒකින් අද සිරසාර
වර්ගය මෙතන මම ඉලෙක්ට්‍රික් වෙහිකල් කීපයක් ගත්තා අපිට දැනට මාකට එක තියෙන වහිකල් කීපයක් ඩොල් බියෝඩි ඩොල්පින් එක ටෝ 3 එක සීල් එක සීල්ලිය සීලායන් 7 එක සත 29යි මේ බින්දුවත් 64 ගානක හරිද එතකොට ඒ වැලිව එක තම මේ තියෙන එතකොට මෙන්න බින්දුව 64 මේකාව ටෝටල් කිලෝමිටර් 100කට යන වියදම කීයද කියලා අපි බලමු
100කට යන වියදම බලන්නේ මෙන්න මෙතන අපි ගන්න ටෝටල් ප්‍රයිස් එක රේන්ජ් එකෙන් බෙදෙනවා. රේන්ජ් එක කියන්නේ අපිට යන්න පුළුවන් කිලෝමීටර් ගාන. ඒ කියන්නේ ටෝටල් ප්‍රයිස් එක බෙදෙනවා අපිට ඒ ප්‍රයිස් එකේ යන්න පුළුවන් කිලෝමීටර් ගානෙන් බෙදුවාම 1 කිලෝමීටර එක ගාන එනවා. 1 කිලෝමීටර එක ගාන ආවම ඒ කිලෝමීටර් එක අපි වැඩ කරනවා 100 වැඩි කරාම එනවා කිලෝමීටර් 100කට ගන්න. මේ ඉක්වේෂන් එක ඔයගොල්ලන්ට පේනවා ඇති E4 බෙදීම C4. ඒ කියන්නේ මෙන්න මේක බෙදනවා මෙන්න මේකෙන් රේන්ජගෙන් බෙදුවම කිලෝමිටර් එක ගාන මෙතැන්ටෙනවා. ඇතර කිලෝමිටර් එක ගාන මෙතැන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒක 100න් වැඩිුණාම කිලෝමිටර් 100ක ගාන තමයි මේක. ඉතින් එන්නේ මෙන්න මේ කැල්කියුලේෂන් තුනම තමයි රිපීට් වෙයි මෙන්න මේ කැටගරි ටිකකටම ගිහින් තියෙන්නේ. පොයින්ට් වලින් මම මේ එකම පාටින් දාලා තියෙන එකයි. එතකොට මේ කැල්කියුලේෂන් එක තමයි මේ තියෙන්නේ. එතකොට එනර්ජි එතකොට මේ තියෙන්නේ එනර්ජි චාර්ජ් එක 61 94 ආව රුපියල් 10ක ටැරිෆ් එකක් තියෙනවා. ඉතින් ඒක ඒ විදිහටම ටෝටල් ප්‍රයිස් එක අරගෙන ඒක රේන්ජ් එකෙන් බෙදලා ඒක රේන්ජ් මේකෙන් බෙදලා අරගෙන තියෙනවා ටෝටල් ප්‍රයිස් එක කිලෝමීටර් 100කට. ඉතින් මෙන්න මේ 100ක් යන්න මෙන්න මේ අතර පොයින්ට් ගාන කපියට ආවොත් මෙන්න මේ වගේ වියදමක් තමයි රුපියල් මේ වගේ වියදමක් තමයි යන්නේ. ඉතින් අපිට ඒ වගේම තව බලන්න පුළුවන් 91කට වැඩිය 91ත් 127 අතර බිලක් ආවොත් ටැරිෆ් එක වැඩි කරනවා 127.7 පාර දීලා දෙන ටැරිෆ් එක. ඉතින් ඒකෙන් අපි මේක හදලා ගත්තාම 90.91ත් 127 අතර බිලක් අපිට CB එකෙන් ආවොත් කිලෝමීටර් 100ක් යන්න යන වියදම තමයි මේ තියෙන්නේ. මේ බලා ගන්න පුළුවන් මේ වාහනයට අදාළව. ඉතින් ඒ වගේම තමයි කිලෝමීටර් 121 පොයින්ට් 121ත් පොයින්ට් 180ත් අතර බිලක් අපිට ආවොත් එනර්ජි චාර්ජ් එක 32ක්. ඒ කියන්නේ කිලෝට අවයකට LKR 32ක් ගන්නවා ටැරිෆ් එක. ඉතින් ඒක අපි තනත් ගාන හද මෙන්න මේ අතර බිලාවාම එක ගාන හදල බලවාම ටෝටල් ප්‍රයිස් එක නෝ කිලෝමිටර් 100ට මෙන්න මේ අගයන් එනවා මෙන්න මේ වාහන ටිකට මෙන්න මේ ටිකට. ඉතින් ඔගොල්ලෝ දන්නවා ඇති දැන් මෙන්න මේ රේන්ජ් එකත් එක්ක මේ පොයින්ට් මෙන්න මේ තියෙන්නේ පොයින්ට් තමයි කිලෝවට අවස් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ පොයින්ට් ගාන බැලුවාම ඕගොල්ලොන්ට සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගිකව බැලුවොත් දවසට කිලෝමීටර් 50කට වැඩිය පදිනවා නම් දවසට කිලෝමිටර් 150 සාමාන්‍ය ඒ වගේ පදිනවා අනිවාර්යයෙන්ම ඕගොල්ලොන්ගේ CB බිල කිලෝවොට් හවර්ස් 120ට වැඩියෙන් තමයි එන්නේ. පොයින්ට් 180ට වඩා වැඩියෙන් තමයි අනිවාර්යයෙන්ම එන්නේ. ඉතින් පොයින්ට් 180ට වඩා වැඩියෙන් එනවනම් අපි සලකන්න ඕනේ මෙන්න මේ ටැරිෆ් එක රුපියල් 52ක්. එක පොයින්ට් එකකට රුපියල් 52ක් ගන්නවා. ඉතින් මෙන්න මේ ඒතකොට මෙන්න මේ කැල්කුලේෂන් වලට වැඩිය මෙතන ටැරිෆ් එක වැඩි. පොයින්ට් 180ට වඩා වැඩි වෙනවා කියන්නේ රුපියල් 52ක් අය කරනවා CB එක පොයින්ට් එකට. ඉතින් ඒ වැඩි වෙන පොයින්ට් වලට ඉතින් ඒ පොයින්ට් එකට 52 ඉතින් අපි මෙන්න මෙතනින් තමයි ඉස්සරහට ගාන හදන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි මේ යන උපරිම වියදම දාලා ගාන හදලා බැලුවම තමයි අපිට හොඳම ප්‍රොෆිට් මාජින් එක බලන්න පුළුවන්. ඒතර අපිට එතනින් අපිට ප්‍රෙඩික්ෂන් එකකට එන්න පුළුවන්. ඉතින් අපිට නිගමනයකට එන්න පුළුවන් ඊට වඩා අනිවාර්යයෙන්ම වැඩි මේකේ ප්‍රොෆිට් එක. කියන අපිට යන්න පුළුවන් වර්ස්ම කේස් එක තමයි අපි කතා කරන්නේ. ඒතර වර්ස්ම කේස් එක අපි මෙතන කතා කරාම යන්න පුළුවන් උපරිම වියදම අපි කතා කරාම යන්න පුළුවන් උපරිම වියදමත් සලකලා අරගෙත් මේක සලක හුවෙලලත් උපරිම අඩුම වියදම සලකලා ඒ ගැන කතා කරද්දී අපිට පුළුවන් හොඳ ප්‍රොෆිට් මාජින් එකක් මේකේ ගන්න. ඒ ප්‍රොෆිට් මාජින් එකට වඩා අඩු වෙන්න ප්‍රොෆිට් එක ඊට වඩා වැඩි තමයි වෙන්නේ මේ ඉලෙක්ට්‍රික් යූස් කරන එක. ඉතින් ඒකින්ද මම ඉස්සරහට මේ ගාන සාකච්ඡා කරන්න මෙන්න මේ 52කින් ටැරිෆ් එක අරන් යනවා. මොකද මේකන වැඩිම වැලියු එක. මෙතන මේවා ඊට වැඩි අඩු වෙන. එහෙනම් මම මේ වැඩිම ගානක් අය කරන ටැරිෆ් එකෙන් තමයි ඉස්සරහට යන්නේ. මොකද ප්‍රායෝගිකව බැලුවා සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් වෙහිකල් පාවිච්චි කරද්දී පොයින්ට් 180ට වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද හිතන්නකෝ මෙන්න මේ පොයින්ට් ගාන අපිට යන්න අපි මාසෙට යන කිලෝමීටර්ස් ගාන ඔයගොල්ලෝ දන්නවනේ. ඔයගොල්ලෝගේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් තියෙනවා හරි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගන්න බලාපොරොත්තු වෙනවා හරි. නිකන් හදලා බලන්න ඔයගොල්ලෝ මාසෙට සාමාන්‍ය ඔයගොල්ලෝගේ තියෙන වෙහිකල් එක යන කිලෝමීටර්ස් ගාන. ඒතර ඒ කිලෝමීටර්ස් ගාන කීයක් තියෙනවද ඒකෙන් යන්න මෙතන මේකේ එක චාර්ජ් එකකට යන්න පුළුවන් රේන්ජ් එක කොච්චරද කියලා දෙනවා. ඉතින් හිතන්න ඔයාලා හිතන්න දවසට කිලෝමීටර් 100ක් යනවා. හරිද? දවසට කිලෝමීටර් 100ක් යනවනම් දවසට මාසෙට දවස් 30ක් කියලා ගත්තොත් ඔයගොල්ලෝ 3000ක් යනවා කිලෝමීටර්ස්. මාසෙට කිලෝමීටර්ස් 3000ක් යනවා. කිලෝමීටර්ස් 3000ක් ගියොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් බැටරි කැපැසිටි එක. ඒතර මේ බැටරි කැපැසිටි එකෙන් කී පාරක් මාසෙට කිලෝමීටර් 3000 කියන ලොකු ගානක්. ඉතින් සාමාන්‍යයෙන් මාසෙට 3000ක් කියන්නේ අපි දවසට කිලෝමීටර් 100ක් කියන්නේ. ඒතර ඊට වැඩි අඩුයි. මම මේ උපරිම ගාන දාලා තමයි මම මේ ඕගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. ඉතින් මාස දවසට 100 ගානේ දාලා ඉතින් එච්චර වෙන්නේ නැති යන කට්ටියත් ඇති. මම බහුතරයක් අයන දවසට 100
අපි ගන්න CBගෙන් ටැරිෆ් එක. දර මේකත් එක තම ඉස්රට ගණන් කරන්න ඔවුලොත් එක බලාපොරොත්තු වෙන මේ ගාන කියල දෙන්න. හරිද? එතකොට මෙතන අපි දැම් බල මෙතන වැඩිම පොයින්ට් ගාන ගෙන් තියෙන බීව වැඩි කරම කිලමිට 100කට ගාන එනවා මේ එක රෝගොල්ලොන්ට පේනවා කිලෝමිට 100කට යන ගාන මෙන්න මේ එක වාහන ටයිප් එකට ඩොල්පින්න එකට එකන මේ ෆීබික වැඩිම ටැරිෆ් එක දාලා රුපියල් 52 කියන ටැරිෆ් එක දාලා මේ ගාන හදලා තියෙන්නේ බලාගන්න ඔයගොල්ලොන්ට කිලෝමීටර් 100ක් යන්න සීබික ලොකුම ටැරිෆ් එක දාලා හැදුවාම රුපියල් 546 සත 79 යන්නේ BYD ඩොල්පින් එකට එතකොට 635ක් රුපියල් යනවා ඇටෝත්‍රීකට 654ක් ඔය ඇටෝත්‍රී එක්ස්ටෙන්ඩඩ් එකට එතකොට සීල් එකට BYD සීල් එකට 949යි ඊට සීල් එකට 964යි සීලායන් එකට 945 රුපියල් BYD ටෑන් එකට තමයි වැඩිම ගාන තියෙන්නේ 1067ක් තියෙනවා BYD හාන් එකට රුපියල් 850ක් කිලෝමීටර් 100ක් යන්න ගිහින් තියෙන වියදම අපි CB එක කරන්ට් එක පාවිච්චි කරොත් ඒක තමයි මේ පේන්නේ ඉතින් මම දැන් පෙන්නන ඕගොල්ලන්ට ෆුවල් යූස් කරාම කොහොමද කියලා ඉතින් ෆුවල් වලත් මම මේ තියෙන කම්පැරිසන් විත් ෆුවල් ඒ ටේබල් ටික තමයි මේ තියෙන්නේ මෙතන මම කතා කරේ ඩයිනමික් යූස් එකේ ටේබල් එක ඉතින් මේක කම්පෙයාර් කරනවා මම ෆුවල් යස් කරොත් තර ෆුවල් අපි සාමාන්‍යෙන් ෆුවල් ෆුවල් වෙහිකල්ල අපි කතා කරොත් කියන්නේ ලීටරයට කිලෝමිට කොච්චරක් වැඩ කරන මේ වාහන ඉති මං මේක උපරිම ගත කිලෝමිට විසි පහක් වැඩ කරන වාහනදලා ලීටරට කිලමිට විසි පහක් වැඩ කරනවා කියෙන වාහන කියන්නඩ තුර ඒවාහනක් එක්ක ලීට කිලමිට විසි පහක් වැඩ කරන වාහනයක් එක්ක කම්පය කරම තියෙන කැල්කුලේෂන් කතා මෙන්න මේටික පම් පෙන්න්නන්නේ ඊට පස්ස මම සාකච්ඡා කරනවා ලීටරට කිලෝමිට විස්සක් වැඩ කරන වාහනයක් එක්ක ඉලෙක්ට්‍රික් වේකල් මේ ඉලෙක්ට්‍රික් වේකල්ටි කම්පයකරොත් හොමද එතර ඒටික මේ කොටතැන්තිේ ඊට පස්සේ ලීටරට කිලමිට 15ක් වැඩ කරන වාහනයක් බැලුව ලීටරට කිලමිට 15ක් වැඩ කරන වාහනයක් ගත්තොත් ඒක මේ ඉලෙක්ට්‍රික් වහිකල් කීපත්තක කම්පයකරොත් මේ තියෙන විජතා මේ තියන්නේ එතර කිලමිට ලීටරට කිලමිට 10ක් වැඩ කරන වාහනයක් ගත්තොත් වැඩ කරන වාහනයක් යන හොඳ ෆුවල් කන්සම්ෂන් ඇත් තියෙන වාහනයක් ඉතින් ඒවගේ වාහන ඉතින් සෑහෙන්ඩ ගැන
5.1යි ගහන්ඩ පුළුවන් මෙන්න මේ ගානට තේම ගන ලිට 2.9 ලිට 3කට කිටුවෙන්ට තම ගහන්ඩ පුළන් වෙන්න අනු පහෙන් අපි ගව ඉතින් මෙන්න මේ මෙච්චර ලීටස් ගානත්තම ගහකට පලස ඔගොල්ලුම ඉතල බලන්ඩ මෙන්න මේ ලීටස් ගානක් ගහලා මෙන්න මෙච්චර දුරත්තම ඇඩුලන් ඒකම පොෆිට් එකක් විදිර පොෆිට් මාජිනක් විදිර ගත්ත පොෆිට් ගදන්නේ මේ අපි සීජන් අඩු කරලා සීජන් මෙයා යන කිලෝමිටර් ගාන අඩු කරලා ඒක සීජන් බෙදලා අය පර්සන්ටේජ්ජක් ගන්න ඉතින් මේ මෙන්න මෙච්චර ප්‍රතිශතයක් ලාබයි අපිට profit instead of 95 octane profit instead of sorry මේක 92 වෙන්න ඕනේ මේක 92 මේක 95 වෙන්න ඕනේ එක මගේ මේ ටයිපිං එකක් මෙතන 92 මෙතන 95 වෙන්න ඕනේ මේ ඉදිකට මේක වෙන්න ඕනේ මේ පාටකොලම් දෙකට සමා වෙන්න එකට ඉතින් අනු දෙක ඔක්ටෙන් ගහන වාහනක පැට ලිටර කිලමිට විසිපාක් පාවිච්චිකන වාහන ගත් පාවිච්චි කනට වැඩිය 154ක් ලාබයි මේ බිවඩි ඩොල්පින් එක පාච්චින ඉට 147ක් ලාබයි ඇටෝ එක පාචන
ලොස්සන්ට තින එකම තැන තර මෙතන පල්ලයා කතා කල ඩන්න එකයි මේවටික ඔකොල්ලට පෙන්න්නට මේටික ගත්තේ එතන කිස්රට කැල්පෙන් අරන්ගනතු 50 ගගේ මේක තම ලොස්සන උපරම ලොස්සන්න පුල තැනක් කරන ගන්න මොකද වැඩිම බිලක් අයි කරන්න මෙතැන්ට සීබියගේ දේවකට